අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටල් පරිශ්‍රයට. ඒකට හේතුව තමයි Mr. and Miss Teen Sri Lankan for International crowning ceremony එක වගේම The Cambia magazine එකේ award ceremony එක තියෙනවා. ඉතින් අපි දන්න ආදරණීය කලාකරුවන් රැසක් ඉන්නවා. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. Mr. and Miss Teen Sri Lankan for International crowning ceremony එක තමයි අද දවසේ පැවැත්වෙන්නේ. ඒ වගේම තමයි The Cambia magazine එකේ award ceremony එකත් අද දවසේ Grand Oriental Hotel පරිශ්‍රයේ මේ ආකාරයෙන් පැවැත්වෙනවා. ඉතින් මේ සියලු කටයුතු සංවිධානය කරලා තියෙන්නේ The Shan Mallava. මේ නම කියපු ගමන් ඔබ දන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම ශාන්ට තියෙන ටයිටල්ස් ටික කියන්න මට බෑ. ඒකට හේතුව පිටුවක් විතර තියෙනවා ශාන්ගේ ටයිටල්ස් ටික. ඉතින් දැන් අයිබෝන් ශාන්. අයිබෝන්. අද දවස ගැන මුලින්ම මොකද කියන්න තියෙන කියලා අපිට කියන්නකෝ. රයිට්. අද දවසේ මේ අවුරුද්දේ Mr. Teen Sri Lanka for International තරඟාවලිය හරහා ජාත්‍යන්තරයට යන තරඟකරුවන්ගෙන් පළවෙනි 3 දෙනාව ක්‍රවුන් කරන ඉවෙන්ට් එක තියෙන්නේ. ඊට අමතරව ඒ හරහා The Cambia magazine කියරුදි ලොන්ච් උනේ. ඒකේ සෙකන්ඩ් ප්‍රෝග්‍රෑම් එක විදියට ආටිස්ලා කීප දෙනෙක් අපි අගයවිය යුතුයි කියලා විශ්වාස කරන ආටිස්ලා කීප දෙනෙක් ගෙන්නලා ඔවුන් මේ විදියට අගය කිරීම සිදු කරනවා. දැන් මේ වගේ ක්‍රවුනින් සර්මනි එකක් අපි දකිනවා ලංකාවේ හැමතැනම මේ වගේ දේවල් සංවිධානය වෙලා තියෙනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය පිළිබඳව අපි දැනගන්න කැමතියි. ඔව් මේකේ තියෙන විශේෂත්වය Mr. Teen Sri Lanka for International කියන ඒ නම ගත්තාම ඒ යටතේ තරඟාවලි ගණනාවක් තියෙනවා. එතකොට විශේෂත්වය ඒකයි. ඊට අමතරව අපේ Mr. and Miss Sri Lanka for International කියලා තියෙනවා. ඒ අරහත් පැජන්ට්ස් ගණනාවක් තියෙනවා. ඒ පැජන්ට්ස් ඔක්කොම තියෙන්නේ අපේ මේ පැජන්ට් එක යටතේ. ඒක තමයි පැජන්ට් එකේ විශේෂත්වය. එතකොට විශේෂයෙන්ම අපි එක තරඟාවලියක් අද රෑ මේ වෙද්දී 24 එයා එහෙම පිලිපීන්ස් වලට යන පැජන්ට් එකකට ඒක තමයි පැජන්ට් එකේ විශේෂත්වය. මැගසින් එක හැමදාම වගේ මුදල් වලට විකිණෙන්නේ නැති විදියට මේ පාරත් අපි ඕගනයිස් කරලා තියෙනවා අවෝඩ් සෙරමනි එක. හොඳයි ඒත් එක්කම තමයි අවසාන වශයෙන් මේ ප්‍රශ්න අහන්නේ. දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ ඔයාට ඉන්න ලොකුම අභියෝගය කවුද කියලා අහුවොත් එහෙම අභියෝගයක් තියෙනවද නැත්නම් කෙනෙක් ඉන්නවද නැත්නම් එහෙම නැද්ද අභියෝගයක් නැද්ද මොකද්ද ඔයාට කියන්න තියෙන්නේ? මේමයි මම සාමාන්‍යයෙන් අර මම මගේ ලයිෆ් එක තව කෙනෙක් එක්කම කම්පෙයාර් කරන්නේ නැහැ. මම මට පුළුවන් විදිහට ෂේප් එකේ වැඩි කරගෙන යනවා. මම මාකටිං පස්සේ ලොකුට ෆලෝ කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මම කියන්නේ හැමෝටම අර වැරදි විදිහට යන්නේ නැතුව හැම කෙනෙක්ම හොඳ දෙයක් කරනවා නම් ඉතින් අභියෝගයක් නැහැ. එකතු වෙලා උනත් කරන්න පුළුවන්. අභියෝගයක් විතර කවුරුත් දකින්නේ නැහැ. රයිට් බොහොම ස්තුතියි. අවසාන වශයෙන් මොන හරි කියන්න තියෙනවද ෂාන්? අවසාන වශයෙන් කියන්නේ අපි දැන් මෙතන ඉස්සරහට ආපහු මගේ මොඩල් ඇකඩමි එකේ වැඩ කටයුතු ටික අපි ආපහු පටන් ගන්නවා. ඒ වගේම මැගසින් එක හරහා ඇකඩමීස් ප්‍රොමෝට් කරන විදිහට ඒ ඇකඩමීස් අගය කිරීමේ අවෝඩ් සෙරමනි එකත් ළඟදිම තියෙනවා. ඉතින් ඔයාලට අපිත් එක්ක ඒකට ජොයින් වෙන්නත් පුළුවන්. ඔයාලගේ ආයතනයක් තියෙනවා නම් ඇකඩමි එකක් තියෙනවා නම් අපිට ඔයාලගේ ඩීටේල්ස් WhatsApp කරන්න. WhatsApp නම්බර එක page එකේ තියෙනවා. ඒ වගේම නිරූපණය සම්බන්ධව අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් නිරූපණයට සම්බන්ධව කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් හරි විදිහට ඉගෙන ගන්න අපේ ඇකඩමි එකත් එක්ක ජොයින් වෙන්න. හොඳයි ඉතින් ওই විදිහට තමයි අපි ඔබට තොරතුරු කියන්නේ. ඒ වගේම තමයි කන්ටැක්ට් කරගන්න පුළුවන් කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවා නම් ඒ පිළිබඳව අපි කියමු. හරි 074 128 44 02. ওই නම්බර් එකට ඔයාලට පැය 24ම ඕන වෙලාවක අපි කන්ටැක්ට් කරගන්න පුළුවන්.
හොඳයි ඉතින් නිරූපණ ශාස්ත්‍රයට පිවිසෙන්න කවුරු හරි බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඔන්න හොඳ අවස්ථාවක් හැදිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව නොබේ කරගන්න එන්න කියලා අපි ආරාධනා කරනවා. රැඳෙන්න මියුසික් ටීවී සමග. ශ්‍රී ලංකන් ෆෝ ඉන්ටර්නැෂනල් මේ ක්‍රවුන් සෙරමනි එක අද දවසේ පැවැත්වේ. ඉතින් මේ ක්‍රවුන් සෙරමනි එක අද දවසේ පවත්වන්න හේතුව තමයි තරුෂ ගිම්හාන තව හෝරා කිහිපයකින් පිලිපීනයේ බලා පිටත් වෙනවා මේ ජාත්‍යන්තර මට්ටමේ තරගයට මුහුණ දෙන්න. කොහොමද මේ අත්දැකීම තරුෂයට දැනෙන්නේ? ඇත්තම කියනවා නම් මගේ පළමු ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් වෙන එක ගොඩක් සතුටුයි. මට මං ගැනම නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ. අනිවාර්යයෙන්ම කොහොම හරි අධිෂ්ඨානයක් තියෙනවා කොහොම හරි ලංකාව වෙනුවෙන් කිරුළක් රැගෙන එන්න. හොඳයි ඉතින් අද දවසේ මේ සම්මාන අත දරාගෙන කිරුළු පැලඳගෙන මේ නිරූපණ ශාස්ත්‍රයේ දිගු ගමනක් යන්න තමයි තරුෂගේ බලාපොරොත්තු. ඒ සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන් මෙෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි. ශාන් මල්ලගේ සුරදේ මේ ගෞරවනීය අභිෂේක සම්මානය ලබන්නට අපි ආරාධනා කරනවා ප්‍රවීණ රංගන ශිල්පිනිය. මම දැකලා තියෙන්නේ ඔබේ හිත අපේ හිත විනා යනවා. ඒ මේ ඇසුර තොට. ඇත්තටම කිව්වොත් මේ පළවෙනි කතාවට මට කිසි නැහැීමක්. හැමෝම කියනවා කලාවේ නරස් අවු ඉස්සර මගේ කලාවේ හැමෝම කියනවා කලාවේ Charlie Chaplin Charlie Chaplin කියන්නේ ලෝකයක් විනාශ කරනවා. මම බලන්නේ හැම මොහොතක කායි වගේ සිනහාවක් නැන්නේ විදිහට වචනයක්. මහලු සම්මාන කැලේ අවංකෝ සුපි ජන ප්‍රසාදේ මාර විදිහට. අනේ ඉරදසු අදට අනිත් පොදු දේවල් වලට කියන්නේ ස්පිතාලේ ඒ ගානන්නේ ස්පිතාලවලට මාගාව පොස් එක තියෙනවා. හැබැයි ඒ අවශ්‍යන්ට විතරයි. කන්නේ පොඩි ඔය සාමාන්‍ය ලෝකයට කන්නේ ඒ තමයි උරුට පොස්සේ නෑ. සාමාන්‍ය පොළොවේ කියන්නේ මට ඕනලා ඕනයක් කොට. ඉතින් අපි දන්න කියන කෙනෙක් ඔන්න අද දවසේ අවෝඩ් එකට නොමිනේට් වෙලා තියෙනවා ද කැම්බිය මැගසින් එකේ. සුදීක්ෂා අයිබෝවන්. අයිබෝවන්. ඉතින් අද දවසේ ගැන මොකද හිතෙන්නේ කියලා අපිට කියන්නකෝ. ඉස්සලා මම සුබ පතනවා මේ කැම්බිය මැගසින් එකේ ඕන අපි කවුරුත් අඳුරන ආදරණීය චරිතයක් ශාන් මල්ලව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. මොකද එතුමා නිසා තමයි අද දවසේ ගොඩක් දෙනෙක් ඒ වගේම ඉන්ටර්නැෂනල් පැජන්ට් එකකට යන්න chance 3ක් හම්බ වෙනවා. ඉතින් ඒ කට්ටියටත් මම විශ් කරනවා මුලින්ම. මොකද ඉන්ටර්නැෂනල්
පැජන්ට් එකට ගිහිලා ලෝකය ගැන ලෝකෙන්ට ලංකාව ගැන කතා කරන්න පුළුවන් වුණ chance එකක් දෙනවා සහ මේ අවස්ථාව උදා කරලා දෙනවට ඒ වගේම තමයි අද දවසේ සම්මාන ලබන හැම දිනෙකටම මම සුබ පතනවා. ඒ අතරින් මමත් තේරිලා තියෙනවා. ඉතින් ඒකට ශාන් මල්ලවට ස්තුතිවන්ත වෙනවා. මොකද අවෝඩ් එකක් කියන්නේ මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ කුමන ශේෂ්ත්‍රයකෝ ඇගීමක්. ඉතින් ඒ ඇගීම ඒ සම්මානයට පාත්‍ර වෙන අයට ලොකු අවස්ථාවක් ඒ වගේම ලොකු දිරිගැන්වීමක්. ඉතින් මමත් දවසක කවදා හරි දවසක සම්මානයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් හිටියා. හැබැයි සම්මානකින් තොරව මම මගේ ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරන කෙනෙක්. ඉතින් හැබැයි මේකත් මම හිතනවා මේ මගේ පළවෙනි සම්මානය මේ ශේෂ්ත්‍රයේ මම ලබා ගන්න. ඉතින් මම හිතනවා මේක මට ලොකු දිරිගැන්වීමක්. ක්‍රවුනින් සෙරමනි එකට සමගාමීව ද කැම්බිය මැගසින් එකේ අවෝඩින් සෙරමනි එක තමයි සංවිධානය කරලා තියෙන්නේ. අපි දන්න කියන කලාකරු කීප දෙනෙක්ම අද දවසේ නොමිනේට් වෙලා ඉන්නවා සම්මානයට පාත්‍ර කරන්න. ඉතින් මේ අතරින් ඇයත් එක්කෙනෙක්. දැන් අපි නිර්මාණ පිළිබඳව කතා කළොත් එහෙම කැමතිම නිර්මාණය මොකක්ද කියලා ඇහුවොත් එහෙම රංගනයෙන් දායක වෙච්ච මොකක්ද කියන දේ? මම 2014 තමයි මගේ මේ ශේෂ්ත්‍රයේ ගමන පටන් ගන්න. ටෙලිනාට්‍ය නිලියක් විදිහට. ඉතින් දැන් වසර 11ක්. ඉතින් මේ වසර 11 ඇතුළත කරපු හැම නිර්මාණයක්ම මට නැවුම් ඒ වගේම මම ආදරණීය නිර්මාණයක් විදිහට බාරගත්ත කෙනෙක්. ඉතින් මේ හැම චරිතයකටම මම ආදරය කළා. හැබැයි වර්තමානයේ මේ මම කරන මායාවි නාට්‍යයේ මංගේශ්වරී කියන චරිතය තමයි වැඩිම ප්‍රේක්ෂකාවන් වැළඳගත් චරිතය. ඉතින් ඒ නිසාවෙන්ම ඒ ආදරය මට දැනෙනකොට අයියේ මම කොහේ හරි ගියාම මට මගේ ෆෑන්ස්ලා මට කතා කරන විදිය ඒ දෙන ආදරයට මම ගොඩාක් ලෝභ කෙනෙක්. ඉතින් මම ගොඩාක් ආදරේ චරිතය මායාවියකේ මංගේශ්වරී චරිතය සහ ඒක තමයි මට අභියෝගාත්මක චරිතය වුණේ. මම මේ වසර 11 ඇතුළත මම ලොකු කැපකිරීමක් කරලා මගේ ඒ කියන්නේ ශරීරයට වේදනාවක් දැනුණු චරිතය ඒක කිව්වොත් මම නිවැරදි. මගේ ඇස් මගේ හැම අංගයක්ම මට ඒක පටන් ගත්ත මුල් කාලේ හරි වේදනාත්මකයි. කතා කරන ශෛලිය උනත්. ඔව් කතා කරන විදිය වෙනස්. මම සාමාන්‍ය ස්පීඩ් කතා කරන කෙනෙක්. මගේ කතා කරන විදිය පවා වෙනස් කරන්න වුණා. මම hina වෙන විදිය මම ඇවිදින විදිය මේ හැමදේම මට අලුත් දෙයක් වුණා. ඉතින් මම හිතන්නේ මට ඒක අභියෝගාත්මක චරිතයක්. මම හැබැයි මේ ශේෂ්ත්‍රය ඇතුලේ හරිම ආසාවෙන් ඉන්න කෙනෙක් අභියෝගාත්මක චරිත නිරූපණය කරන්න. මම හිතනවා මට තව තවත් වරම් ලැබෙයි කියලා ඒ වගේ චරිත නිරූපණය කරන්න මම ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා. රයිට්. ඒත් එක්කම තමයි දැන් ඉදිරි නිර්මාණ පිළිබඳව අපි කතා කළොත් එහෙම ඉදිරි නිර්මාණ ගැන ප්‍රේක්ෂකයෝ ඔබට ආදරය කරන දැනගන්න කැමති ඇති. ඒ පිළිබඳවත් අපි කතා කරමු. මගේ තව මේ වර්තමානයේ මගේ ඔන්න සිනමාවට අලුත් නිර්මාණ දෙකක් එනවා. මදර් ලංකා දැන් ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ. රිලීස් වෙන්න මම හිතන්නේ මේක මේ අවෝඩ් සෙරමනි එක ඉවර වෙනකොට ඒක රිලීස් වෙනවා. අපි විශේෂ දර්ශනය නැරඹුවා. ඉතින් ඊළඟට මගේ තියෙනවා සූර්යා මූවි එක මහේෂ් මුණසිංහ මහත්මයාගේ. ඉතින් ඒ වගේම ටෙලිනාට්‍ය වලටත් අලුත් ටෙලිනාට්‍යයක් ඉදිරියේදී එනවා. මම හිතනවා ඒකත් වෙනස්ම කැරක්ටර් එකක් වෙයි. ඉතින් මම හරි ආසයි වෙනස් නිර්මාණ වලින් ප්‍රේක්ෂකයෝ පිනවන්න. මොකද මටත් දෙයක් මගේ රංගන ජීවිතයට අලුත් දෙයක් එකතු කරගන්න මට අත්‍යවශ්‍ය කෙනෙක්. ඉතින් මම මේ ශේෂ්ත්‍රය තුළ ලස්සන නිර්මාණ වලින් ඉදිරියේදීත් හැමදාම ප්‍රේක්ෂකයෝ පිනවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. වැඩිපුරම මේ රංගන ශාස්ත්‍රයේ ඉන්න ඔයා රංගපාන්න කැමතිම නළුව කවුද? එයත් එක්ක තමයි මම වැඩිපුරම රංගපාන්න කැමති කියලා. එහෙම අදහසක් තියෙනවද? එහෙම අදහසක් මම ගොඩක් මම නළුවෙක් කියන්න බෑ. මම සීනියර් ආටිස්ට්ලාගෙන් දැන් වර්තමානයේ ඉන්න ගොඩක් නවක රංගන ශිල්පිනියන් එක්ක රංගපාලා දෙනවා. මම හරි ආසයි අර වැඩිහිටි පරපුරේ අපිට කවදාවත් රංගනය ඉදිරිපත් කරගෙන අපිට දෙයක් ඉගෙන ගන්න බැරි වෙච්ච චරිතයක් එක්ක එකතු වෙලා වැඩක් කරන්න මම හරි ආසයි. මගේ රෝලින් මොඩල් එක ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය. ඉතින් මම හරිම ආසයි. දැන් ඔය ඇහුවේ නළුවෙක් කියන්නේ කියලා. මට නළුවෙක් නෙමෙයි. මගේ රෝලින් මොඩල් එක මම පුංචි කාලේ ඉඳන් ආසාවෙන් බලපු කෙනෙක් තමයි එතුමිය. ඉතින් මම හරිම ආසයි. මට එහෙම දවසක් උදා වෙන එකක් නැති වෙයි. හැබැයි ඒක මගේ හීනයක්. ඔය අහපු ප්‍රශ්නට උත්තරයක් විදිහට මට කියන්න දෙන්නේ මගේ රෝලින් මොඩල් එක නාට්‍ය හරංග කලාවේ මගේ ගුරුතුමිය විදිහට මම දකින්නේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය. ඉතින් මම හරි ආසයි එතුමියත් එක්ක මට රංගපාන්න දවසක්. නළුවෙක් නැද්ද? නළුවෙක් මට කියන්න නෑ. මම එතුමියට තමයි ගොඩක් ආස කළේ. එහෙම තමයි. එදා ඒ දවස් උදා වුණොත් මට heart attack එකක් ඇදෙයි. හොඳයි. ළඟදී මේ දවස් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා හදාගත්තට.
Miss Teen Sri Lanka for International තරගාවලිය ඇතුලේ ශාන්ති ගුරුවරුකම් එක්ක ජාත්‍යන්තරයට යන ලෑස්ති වෙන ඊළඟ තරගකාරිනිය කවුද කියලා බලන්න. නැත්නම් ඒ තරුණිය කවුද කියලා බලන්න. ඇයට කිරුළු පලක් ගන්නට අපි ආරම්භ කරන්නේ ජාත්‍යන්තරයේ දිනු ආදරණීය හිතවත්යෙක් ඔහුගේ ශේෂ්ත්‍රය තුළ ඔහු අපේ රට සේම ජාත්‍යන්තරයේ දිග්විජය කරනවා. ගාන්ධාලින්න අපිත් එක අයිබෝන් අයිබෝන් ගාම්දාලිට මං හිතන්නේ ලොකු කතාවක් තියෙනවා කියන්න. දැන් අපි දැක්කා මෙතෙන්ට මේ කිරුළ දරන්න හිස දරන්න ඇය යද්දී ඇයට අපුරු කතාවක් කිව්වා. ඒ කතාව අපිට කියන්නකො මේ අපේ රටේ සම පිළිබඳව පැහැපත් වෙන්න තරුණියෝ ගොඩක් දෙනෙක් උත්සාහ කරන කාලවකවානුවක හරි අලුත් අමුතු කතාවක්. ඒ කතාව කියලාම අපි මේ වැඩ කටයුත්ත ආරම්භ කරමු. අනිවාර්යයෙන්ම ඇත්ත වශයෙන්ම කියනවා නම් පොඩි කාලේ තිබ්බ ලොකු අභියෝගයක් තමයි ස්කින් ටෝන් එක මට ඉස්කෝලේ යනකොට වුණත් එහෙම ගොඩාක් බාධක තිබ්බා. අම්මි තමයි මගේ පස්සෙන් ඉඳන් කිව්වේ නෑ ඔයාලට තියෙන ලස්සන ස්කින් එකක් ඔයා එක ගැන ප්‍රවුඩ් වෙන්න ඕන කියලා. ඉතින් බොරු කියන්න ඕන මම කවදාකවත් කිසිම දෙයකට පෙළඹුණේ නැහැ. මම හැමදාම මගේ මේ ස්කින් එක ප්‍රොටෙක්ට් කරන්න ගොඩක් try කරනවා. ඒ වගේම දැන්ටත් ඒක එහෙමම තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මම දැන් ගොඩක් දැකලා තියෙනවා මගේ ස්කින් ටෝන් එක හැමතැනම කියන්නේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් මට ආසාව තිබ්බා අම්මිගෙත් ලොකුම ආසාව හින්දා මම මේ ෆීල්ඩ් එක තෝරගත්තේ. මට ලොකු ආසාවක් තියෙනවා ලංකාවට මේ ස්කින් එකෙන් පැජන්ට් එකක් විනලා ක්‍රවුන් එකක් අනිවාර්යයෙන්ම අරන් එන්න. හොඳයි ඒකම තමයි දැන් Mr and Miss Teen Sri Lanka for International crown ceremony එක තමයි අද දවසේ මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. මේ ceremony එක පිළිබඳව ඔයාලට මොකක්ද හිතෙන්නේ? අපි දන්න ආදරය කරන දක්ෂ කලා ශාස්ත්‍රයේ කලා ශිල්පීන් ශිල්පිනියන් අතින් crown කරන්න අවස්ථාව ලැබුණා. එතකොට ඒ ගැන කැමතියි දැනගන්න. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒක මට ලොකු ප්‍රවුඩ් මෝමන්ට් එකක් මගේ ෆස්ට් ටයිම් ලයිෆ් එකේ. ඒ වගේම මම මගේ සර්ට අනිවාර්යෙන් ස්පෙෂල් තෑන්ක්ස් එකක් දෙන්න ඕනේ මිස්ටර් ශාන් මල්ලව සර්ට මේ ඔපචුනිටි එක මට දෙනවට. ඒ වගේම අද ඇවිත් ඉන්න හැමෝම කලාකරුවන් සහ කලාකාරින් සියලුම දෙනාට මම ස්තුති කරනවා මට මේකට සහභාගී වුණාට. හැමෝගෙම මුවගට හිනහවක් ගේන ආදරණීය චරිතයක්. හැබැයි අපිට දැනගන්න ලැබුණු විදිහට අවුරුදු 36ක් ඇය මේ ක්ෂේත්‍රයේ රංගනයෙන් ඇගේ හඬින් ඇය ප්‍රේක්ෂක හදවත්වලට ආමන්ත්‍රණය කරනවා. නමුත් අවුරුදු 36ක් වෙනකනුත් ඇයට සම්මානයක් හිමි වෙලා නැති බව අපිට ඇයගෙන්ම දැනගන්න ලැබුණා. ඉතින් අද දවසේ හරිම ආදරෙන් මේ සම්මානය තුරුණු කරගෙන ඉන්න අපිට දකින්න පුළුවන්කම ලැබුණා. ඉතින් නිල්මිනී කෝට්ටේකොට කිව්වට පස්සේ මුළු රටක් ආදරය කරන මම හිතන්නේ ඒ ප්‍රේක්ෂක සම්මානය ඇති ඔබතුමීට. ආයිබෝවන්. අනිවාර්යෙන්ම ආයිබෝවන්. ඉතින් අද දවසේ දැන් The Cambia magazine එකෙන් තමයි මේ සම්මානය මේ විදිහට අපේ ශාන් මල්ලව අපේ රටේ ඉන්න දක්ෂ ආදරණීය ප්‍රවීණ කලාකරුවන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එතකොට මේ වැඩ කටයුත්ත පිළිබඳව ඔබතුමියගෙන් මුලින්ම දැනගන්න කැමති මොකද හිතෙන්නේ? මං හිතන්නේ පුතා වචනකින් දෙකකින් මේක කියලා ඉවර කරන්න බෑ අවංකව. මේක අපි මෙහෙම දැක්කට මේක ඇතුලේ කියන්නේ යටිපෙළේ තියෙනවා මහා බැරෑරුම් දෙයක්. මේ දරුවා පුදුම උත්සාහවන්තයි. ඇඟපතින් පොඩි වුණාට දැන් සාමාන්‍යයෙන් අපේ රටේ මිනිසුන්ගේ අදහසක් තියෙනවා මහා නරක අදහස්. ඒ කියන්නේ සමහරුන්ගේ මේ අයියෝ එයා හරි පොඩිනේ යාට එහෙම වැඩක් කරන්න පුළුවන්ද නැත්තම් ඒ වගේ නිකන් යට සල්ලි තියනවද අර ඒ වගේ අමුතු අදහස් තියන අය ඉන්නවනේ. නමුත් සමහර මිනිස්සු දන්නේ නැහැ පොඩි අය තමයි වැඩකාරයෝ කියලා. අර කියන්නේ දැන් සාමාන්‍යයෙන් කියන්නේ දැන් ගාන්ධි මැතිතුමා ගත්තත් නේද ගාන්ධි මහත්මා ගාන්ධි ගත්තත් එයා කොට මනුස්සයෙක්. එතකොට එච්චර දුර යන්න ඕනේ අපේ රටේ අමරදේව මහත්තයා බලන්න.
කොටයි. එතකොට කොටයි කියන්නේ මේ ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රවීණයෝ ඉන්නවා වැඩිය උසින් ඇඟපතින් මිනිස්සුන්ට පේන්න නැති. හැබැයි ගොඩාක් ලොකු වැඩ කරලා තියෙන සහ වැඩ කරන අය. ඉතින් මං හිතනවා ඔය ඇඟපතින් එහෙම මනින්න යන්නේ පොඳ නෑ. ඉතින් මට මේක ගැන කියන්න එකයි මං කිව්වේ මට වචනත් එන්නේ නැති තරම්. හැබැයි හරිම ගාම්භීර දෙයක්, හරිම වටින දෙයක් කරේ. මේ දරුවට මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන මේ ගැටලුව මට ආවා. මොකද හැබැයි දරුවගේ තියෙන වටිනාකම කොච්චරද කිව්වොත් එයා වටා ඉන්න පිරිස මහ දැවැන්ත විදිහට මේක ඕගනයිස් කරලා තියෙනවා. ඒක හරි වටිනවා. ඉතින් මම නම් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝ සුපතල නාමයක් වේවා කියලා ෂාන් මල්ලව කියන නම්. ඉතින් හරිම නිහතමානී චරිතයක්. මම හිතන්නේ අර එතුමිය කිව්ව වේදිකාවට ගියපු අවස්ථාවෙත් මේ පොළොවේ පාය ගහලා ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් බොහොමත්ම ස්තුතියි. අපි දෙවන අදියරේ වැඩ කටයුතු ආරම්භ කරන්න තියෙන නිසා කතාව මෙතනින් නතර කරන්න වෙනවා. ඔබතුමියගේ ඉදිරි මේ රංගන ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්, ඔබතුමියගේ ජීවිතේ වෙන්න පුළුවන් ඒ සියලු කටයුතු කරන කියන සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාර්ථක වේවා ඔබ සියලු දෙනා වැඩ කටයුතු. මේ දේ ශාන් කරන්න ඕන නැති දෙයක්. එයාට අදාළ නැති දෙයක් තමයි මෙතන මේ ශාන් කරන්න මේ ලොකුට අරගෙන. ඒ වගේ ලොකු හදවතක් තියෙන සහ එහෙම අගය කරන්න ඕනේ පුළුවන් තරම් පුළුවන් වෙලාවට කියන්නේ අවුරුදු දැන් ගිය අවුරුද්දේ පටන් ගත්තේ. මම දැක්ක ගොඩක් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ වගේ අප්‍රීෂিয়েට් කරන්න ඕන නැති කෙනෙක් නේ ශාන්. ඉතින් මේ වගේ ඔහුට තියෙන ඒ chance එක අරගෙන එහෙම හැමෝම අප්‍රීෂিয়েට් කරන එක මම ගොඩාක් අප්‍රීෂিয়েට් කරනවා ශාන්. Thank you so much. සහ මම ඇත්තටම රිම්පිනි ආන්ටි වෙතට වෙලා කතා කරනකොට මම හිතුවා කොච්චර හොඳ දෙයක් තව කරලා තියෙන්නේ. මොකද ඒ වගේ දක්ෂ ගොඩක් කලාකාරියෝ මේ ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ අගයන්න ඕනේ. ඉතින් බොහොම ස්තුතියි ගොඩක් පිං. Thank you. අතික්‍රමණය කරපු ආදරණීය හිතවන්තයෙක් ඔහුගේ ශේෂ්ත්‍රය තුළ ඔහුට ජාත්‍යන්තර කීර්තියක් අපේ රටට ගෙනත් දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ ගෞරවය විශේෂ සම්මානයක් තියෙනවා අපේ ශාන්ගේ. අද දවසේ ඇත්තටම ගොඩක් සතුටුයි. මම විශේෂම ස්තුතිවන්ත වෙනවා මේ විශේෂ ඇගීම අපිට ලබා දුන්න ශාන් මල්ලව. Thank you very much. අර කිව්වා වගේම මම කලාවට ගොඩාක් ආදරේ කෙනෙක්. මගේ මේ ගමන පටන් ගන්නේ 2014. අදට අවුරුදු 11ක්. හරිම හිමින් ආපු ගමනක්. ඉතින් මම හිතනවා මට තව මේ ලොකු මුහුදේ පීනන ගොඩක් දුර තියෙනවා. ඉතින් මම හැම දවසකම ඇකීමක්
කවදාවත් බලාපොරොත්තුවක් නෑ මගේ. ඉතින් මේ ඇගීම මට ගොඩාක් සතුටුයි. ලොකු තවත් දීර්ඝ ගැන්වීම. හැබැයි මම හිතනවා මට ලැබෙන හැම චරිතයක්ම මට ලැබෙන උපරිම ශක්තියෙන් මම ප්‍රේක්ෂකයා පිනවන්න මම කලාවෙන් ඊළනවා. එහෙම කෙනෙක් මම. ඉතින් ඇගීමක් මම මැරෙනකම් මට ලැබුණ නැතත් මට කමක් නැහැ. මම කලාවට ගොඩාක් ආදරේ කෙනෙක්. චිත්‍ර අගය කරනවා බල් නිර්මාණ අගය කරන මිනිස්සු ඉන්න සමාජයක පුවක් කොට අගය කරපු මේ මොලේට මගේ හෘදයාංගම ස්තුතිය බුදුන් සින්න මොකද මේ හැම කෙනාම ලස්සන දකින්න තොරණ වල චිත්‍ර සහ බල් වල විතරයි පුවක් කොට වල වටිනාකමක් දෙන්නේ නැහැ කවුරු කොහොම ස්තුති වලින් creativeart.lk Calibiris. So, Calibiris YouTube channel එකේ අපි ආදරේ විතරක් අවුරුදු එකමාරක් විතර වැඩ කරගෙන ආවට පස්සේ කැලිබිරිස් ළඟදී පටන් ගත්ත සතියක් වගේ ඇතුළත ලොකු පිරිසකකින් ආදරයක් ලැබුණා. ඒ අතරතුර තමයි මට කෝල් එක එන්නේ මේ සම්මානෙට. Thank you ෂාන් අයියා. මේ වෙලාවේ තාත්තා අසනීපෙන් ඉන්නේ. තාත්තා පොඩ්ඩක් අමාරුයි තාත්තට. එයා සම්මානෙට ගම් බලාගෙන ඉන්නවා. ඉතින් තාත්තගේ අන්තිම ටිකේදී මේ සම්මාන තාත්තට දකින්න අවස්ථාව දුන්න අවස්ථාව ලොකු දෙයක්. බොහොම ස්තුතියි ෂාන්. ඉවෙන්ට් මැනේජර් කෙනෙක් විදිහට මේ ශේෂ්ත්‍රය ලොකු වැඩක් කරන කෙනෙක් ඉඳලා අසිල් thank you very much මේ දීපු සපෝට් එකට. Miss and Miss Teen Sri Lankan for International 2025 crown ceremony එක ඒ වගේම තමයි The Gambia magazine එකට සමගාමීව award ceremony එකක් අද දවසේ සංවිධානය කරලා තිබ්බා කොළඹ Grand Oriental Hotel පරිශ්‍රයේ. ඉතින් ෂාන් මල්ලව තමයි මේ වැඩ කටයුත්ත සංවිධානය කරලා තියෙන්නේ. national director අපි කතා කළොත් එහෙම Mr and Miss Teen Sri Lankan for International national director කතා කළොත් මේ national director කියන ඒ මාතෘකාව සම්බන්ධයෙන් මම හිතන්නේ ෂාන් මල්ලව ජාතික අධ්‍යක්ෂකවරයෙක් විදිහට සෑහෙන පැජන්ට්ස් ප්‍රමාණයක කටයුතු කරනවා. ඉතින් ඒක නිසා ඒ හැම පැජන්ට් එකක්ම කියන්න අපිට මේ වෙලාව නැති වුණත් කොහොම නමුත් අද දවසේ ඒ ක්‍රවුන් සෙරමනි එක ඒ වගේම අවෝඩ් සෙරමනි එක මේ හැම දෙයක්ම ඔබට දකින්න අවස්ථාව අපි ලබා දුන්නා. ඒ වගේම තමයි ඔබ ආදරය කරන කලාකරුවන් රැසක් අද දවසේ ඔවුන් කරන ඒ කාර්යභාරය වෙනුවෙන් සම්මානයට පාත්‍ර කරන්න අපිට ඉඩ අවකාශය ලැබුණා. ඉතින් මේ වගේ තවත් විශේෂ අවස්ථාවකින් ඔබව හමු වන බලාපොරොත්තුවෙන් මියුසික් TV අපි සමු ගන්න. ඔබට සුබ දවසක්.